හලෝ කුවේට් එකේ සෙට් එක කොහමද ඉතින් ළමයි? ඉතින් අද ඇවිල්ලා ඉන්නවා මං මුර්ගාප් වලට. මුර්ගාප් වලට ඇවිල්ලා ඉන්නවා. ඇයි දන්නවද මම මුර්ගාප් වලට ඇවිල්ලා ඉන්නේ? ඉන්දියන් සුපිරි හෝටල් එකක් පෙන්නන්න ඇවිල්ලා තියෙන්නේ. අද කන්න කියලා ආවා මුර්ගාප් වලට මං ඔයාලට පෙන්නන්නම් එතෙන්ට ගිහිල්ලා. මේ තමයි ළමයි මුර්ගාප් එක. රෙස්ටුරන්ට් එකේ නම තමයි ළමයි මෙන්න මෙතන තියෙන රෙස්ටුරන්ට් එක. මුර්ගාප් එකේ ආවහම මෙතන පල්ලිය තියෙනවා. පල්ලිය ගාවේ රවුන්ඩ් ද බෝට් එක මේ වම් පැත්තට දාලා වෙල් ඉවර වෙලා මේ ටවර් එකේම තියෙනවා මෙතන. NBT ඊට පස්සේ මෙතන තමයි හෝටල් එක තියෙන්නේ. මම ඇතුළට ගිහිල්ලා අරගෙන බලමු. මේ තමයි හෝටල් එක ඇතුළ ළමයි. ලස්සනට තියෙන හෝටල් එක ඇතුළත් පිරිසුදුයි මෙතන කෑම. 1,750යි වෙන්නේ. කුවේට් වලින් කුවේට් දිනාර 1,750යි. ළමයි අද මේ වෙලාව මදි ඔයාලට විස්තරාත්මකව තම කරන්න. ඔයාලා දැක්ක කඩේ නම්බරේ වීඩියෝ එකේ තියෙනවා. මම ප්‍රී ටයිම් එකේ ආවම තමයි ඔයාලට හරියටම විස්තර ඩීටේල්ස් ටික දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. 1,750ට පාඩු නැහැ මෙන්න බලන්න. මං ගිහිල්ලා ගියාට පස්සේ එතෙන් ගිහිල්ලා ඇරලා පෙන්නන්නම් මෙන්න චිකන් පුලාව් එක මෙන්න මගේ වාහනේ ආවේ මගේ නෙවෙයි ඉතින් කම්පැනි වාහනේ ළමයි මම යන්නේ දැන් ගිහිල්ලා ඔයාලට මං විස්තර ටික ඉතින් දෙනවා චිකන් පුලාව් එකේ කොහොමද කියලා චිකන් පුලෝ ෆැමිලි පැක් ඉතාමත් හොඳයි මේක මාර රස කෑම එකක් කියන්නේ මටන් දාලා තියෙන්නේ මම මටන් කන්න ආයේ මෙහි ආවට පස්සේ මට පුරුදු කරපු එකත් එක මම අද කඩේ මං ගිහිල්ලා ඔයාලට එතෙන් ගිහිල්ලා විස්තරාත්මකව පෙන්නන්නම් අද පොඩ්ඩක් බිසි වැඩි අද වැඩ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා තමයි වතුර ඉවරයි කන්න කලින් වතුරයක් ගන්න ආවා වතුරක ගන්න ආවෙ ඉතින් අන්න මේ වගේ තැනකට තමයි ඉක්මනින් ඉතින් වතුරයක් කරගෙන යන්න කියලා හදන්නේ කන්න කුවේට් එකේ පාරවල් වල ගොඩාක් තැන් වල ගෙවල් ගාවෙම මම දැකලා තියෙනවා මේ වගේ ඒවා හදලා තියෙනවා වතුර ගන්න. ඉතින් ඒ වගේ දෙයක් ඉතින් ඇත්තටම මේ රටවල වල ඉතින් ලොකු පිනක් ඉතින් ඇත්තටම ඉතින් කරනවා කියන්නේ. මෙන්න ළමයි කූල් වතුර බෝතලයකුත් අරගෙන ඉතින් දැන් යන්නේ කන්න තැනට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මටන් පුලාව් එක කියලා. එන්න මටන් පුලාව් එක. දැන් අපි කන්න යන්නේ. තුන් දිනෙට හතර දිනෙට කන්න පුළුවන් මටන් පුලෝ එක තමයි මේක. ඇතුලේ තමයි මටන් තියෙන්නේ. සී අපි කන්න යන්නේ දැන් මටන් පුලාව්. මේ ඉන්නවා යාළුවෙක් මේ පැත්තේ. මටන් පුලාව් යසේ මටන් නේ ළමයි ඉතින් ඔන්න දැන් තමයි කාලේ ඉවරුනේ. කාලේ ඉවරලා ඇවිල්ලා මේ දැන් මගේ වැඩ ඕෆ් 3:00ටම වැඩ ඕෆ් වෙනවා. ඕෆ් වෙලා ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ නැවත මං එනවා අය 6ට ගෙස් කෙනෙක් ඉන්නවා මයි ගන්න. එයාව ගන්න එනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා ෂෙයා කරලා කමෙන්ට් එකක් කරන්න. අනිවාර්යයෙන්ම සියලුම දෙනාට තෙරුවන් සරණයි. ජය වේවා. අල්ලා දෙවි පීඨයි කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.